ඔයාලට කොහොමද? මගේ 5 වෙනි vlog එකට ඔයාලව ආදරෙන් මම පිළිගන්නවා. අද මම පොඩි simple makeup look එකක් තමයි කරන්න යන්නේ. ඒකට හේතුව මට තියෙනවාද indoor shoot එකක් කරන්න. Get ready with me. අයියෝ ඔයාලට කියන්න මම foundation ගාන කෑල්ල වීඩියෝ කරලා නැහැ. මම මේකප් එකේ ආසම පාර්ට් එක තමයි eyebrows. අනේ මන්දේ ඇයි කියලා මට ඒක නීට් එකට ආවහම පුදුම සතුටක් තියෙන්නේ. මම මේ මේකප් කරන්නේ පර්ෆෙක්ට්ම විදිහ නෙවෙයි. මට හොඳයි කියලා හිතෙන විදිහ. සිම්පල් මේකප් එකක් නේ. ඔන්න ඔය විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මට ඉතින් ලොකු eyeshadow palettes නෑ. තියෙන්නේ උච්චරයි. ඕකේ බැලන්ස් එකක් දාගන්න පුළුවන්. මම හිතන් ඉන්නේ අද red color lipstick එකක් දාන්න. ඒ හින්දා eyeshadows මෙන්න මේ colors තමයි මම දාන්නේ. මම හිතන විදිහට girl කෙනෙක් වුණාම simple makeup look එකක්වත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට හැම වෙලේම salon එකට දුවන්න ඕනේ නැහැ. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඒවට tricks තියෙනවා. YouTube එකේ search කරොත් ඕන තරම් tips අපිට හොයාගන්න පුළුවන්. මම ආසම eyeliner එකක් තමයි මේ Vian එකේ liquid eyeliner එක. ඒකෙන් හොඳට eyeliner එක balance කරගන්න පුළුවන්. ඔයා eyeliner එක අඳින්න අලුත් කෙනෙක් නම් eyeliner pencil එකක් ගන්න පුළුවන්. ඒකින් මීට වඩා ලේසි. අනේ මට eyelashes curl කරන්න අමතකුණා. apply කරලා ඉවර වුණාට පස්සේ තමයි මතක් වුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මට තියෙන්නේ ටිකක් oily skin එකක්. ඒ නිසා මම පාවිච්චි කරන්නේ stick foundation එකක්. ඔයත් ඔයාගේ skin type එකට match වෙන foundation එකක් use කරන්න. powder කරගන්න. सजदे में यूं ही झुकता हूँ तुम पे ही आके रुकता हूँ क्या ये सबको होता है हमको क्या लेना है सबसे तुमसे ही सब बातें अब से बन गए हो तुम मेरी दुआ खुदा जाने के मैं फिदा हूँ खुदा जाने मैं oh my god ඔය අඩුම කුඩුම ඔක්කොම ටික ගාගෙන ඔයාට ඔයාව ලස්සනටම පේන විදියට හදාගත්තා නම් ඔක්කොම හරි. අපේ ලිප්ස්ටික් එක ලිප් එකෙන් එළියට යන්නේ නැති වෙන්න අපිට උදව් කරනවා ලිප් ලයිනර් එක. මගේ ලිප්ස්ටික් එක චූටි නිසා මම අවුට්ලයින් කරලා තමයි ලිප් ලයිනර් එක ඇඳගන්නේ. මේක බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. ඒ වුණාට මම CCUK ලිප්ස්ටික් වලට පුදුම පිස්සෙක්. බලන්නකො මේ කලර් එක. මේ වෙලාවේ මට තිබ්බ හදිස්සියට මට මගේ පවුඩර් හයිලයිට් එක හොයාගන්න බැරි වුණා. ඒ හින්දා මම ස්ටික් එක තමයි යූස් කරේ. මේකත් මම ගෙන්න ගත්තේ ටෙමු එකෙන්. ඒකට ටෙමුද කියන්නේ හරියටම දන්නේ නැහැ. ඔයාලා මොකද්ද හිතන්නේ? කොහොම හරි කතාවෙන් කතාව මගේ මේකප් එකත් ඉවරයි. දැන් මට තියෙන්නේ මගේ hair එක කරගන්න. hair එක කරන වීඩියෝ එකක් නැහැ. මෙන්න මේ විදිහට තමයි මම රෙඩි වුනේ. කොහොමද මගේ මේකප් එක හොඳයිද ලස්සනයිද කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඔන්න එහෙනම් අද දවසේ මගේ පළවෙනි වැඩේට ටුක් එකකුත් දාගෙන මම මේ යන ගමන්. මම කලින් කිව්වත් වගේ මම අද යන්නේ ෆොටෝ ෂූට් එකකට. ඒක කරන්නේ ස්ටුඩියෝ එකක් ඇතුලේ. ඔන්න මං ෂූට් එක කරන ලොකේෂන් එකට ආවා. මේ ෂූට් එක කරන්නේ ජනිත කියලා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මම මෙයාත් එක්ක මේ කරන දෙවනි වැඩේ. එතකොට මේ තියෙන්නේ එයාගේ ස්ටුඩියෝ එක. ජනිත අයියායි එයාගේ වයිෆුයි තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. ඇත්තටම දෙන්නම හරිම හොඳයි. මගේ vlog එක මේ දෙන්නා බලනවා නම් ටිකක් උඩින් යයිද දන්නේ නැහැ.
ඉක්මනට ෂූට් එකේ වැඩ ටිකත් ඉවර කරලා මම මේ ගෙදර යන ගමන්. අද මගේ vlog එකේ ගොඩක්ම තිබුණේ මොඩලින්, ෆොටෝ ෂූට්ස් මේවා ගැනනේ. ඔයාලා මොකද මේවා ගැන හිතන්නේ? මම නම් හිතන්නේ මොඩලින් කියන්නේ එක එක ඇඳුම් ඇඳගෙන ෆොටෝ එකක් ගන්න එකම විතරක් නෙවෙයි. ඒක තමන්ගේ ඇඟේ තියෙන ආත්ම විශ්වාසය ලෝකෙට පෙන්වන්න පුළුවන් ආර්ට් එකක්. එක එක්කෙනාගේ ඇතුලේ එක එක්කෙනාට ආවේනික වෙච්ච දේවල් තියෙනවනේ. මේක ඔයාගේ පෞරුෂය කැපවීම එකට එකතු වුනහම හරිම ප්‍රොෆෙෂනල් වගේම සතුටින් කරන්න පුළුවන් පාත් එකක්. ඔයාගේ ඇතුලේ ඉන්න ඒ විශ්වාසය ඔයාව කැමරාවක් ඉස්සරහට ගේන්න පුළුවන් නම් මේ ශාස්ත්‍රයේ ඔයාට යන්න පුළුවන් දුර ගොඩාක් වැඩි. Good morning. මේ ඊළඟ දවසේ උදේ මට රෙඩි වෙන වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. මොකද උදේම ලොකු වැස්සක් වැස්සා. අපි හිතුවේ අපිට ෂූට් එක කරගන්න බැරි වෙයි කියලා. ඒ වුණාට ඉක්මනට ලෑස්තිලා ආවා. අදම මේ වැඩේ කරන්න ඕනේ නැත්තම් මට දවස් නැති නිසා. මේක පැයක දෙකක පොඩි ප්‍රොමෝෂන් වීඩියෝ එකක්. ඒ වැඩේ ඉවර කරලා මම ඉක්මනටම ආවා කේ ෆුඩ් එකට. කුරුණෑගල බ්‍රාන්ච් එක ඕපන් කරේ මේ ළඟදී. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්නේ නැතුව බෑනේ. ඔයාලා හිතනවද දන්නේ නැහැ මම හැමදාම ජංක් ෆුඩ්ස් කනවා කියලා. එහෙම නෑනේ. මම ගුණ දේවල් ගොඩක් කනවා. ඉඳලා හිටලා තමයි මේ වගේ කෑම කන්නේ. මම මෙයාලගේ කෑගල්ල බ්‍රාන්ච් එකට ගිහින් තිබුණාට කුරුණෑගලකට ආවේ අද. මේකේ තියෙන්නේ අපිම උයාගෙන අපිම කෑමක් තමයි. මට ඇත්තටම ගත්ත කිසිම දෙයක නම නම් මතක නැහැ. ෂින් රාමෙන් එකක් ගත්තා. තව එතන තිබුණු ස්පයිසි වැඩිම එක ගත්තා. ඩ්‍රින්ක්ස් වලට මේ බ්ලූබෙරි එක ගත්තා. මේක මට රෙකමන්ඩ් කරේ මගේ ගෝලෙක්. මෙන්න මෙතනින් අයිස් කියුබ්ස් කප් එකක් අරගෙන ඒකට දාලා බොන්න තමයි තියෙන්නේ. මෙතන ගොඩාක් වෙරයිටිස් තියෙනවා. මම ගත්තේ අදට මෙච්චරයි. මේ එක්ස්පීරියන්ස් එකත් ඉතින් මරු. මම ගියපු දවසේ නම් ගොඩක් සෙනග හිටියා. මේකේ ජපනීස් ඇඳුම් ඇඳලා ෆොටෝ ගන්නත් තියෙනවා. අනේ මට ඒකට වෙලාව තිබුණේ නැහැ. නැත්නම් මම කරන්න ආසාවෙන් හිටියේ. මම මෙන්න මේ ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එකත් ගත්තා. මම මේක කලින් බීලා තියෙනවා. අපි ජපාන් ගියපු වෙලාවේ මේක නිකන් ලංකාවේ රසට කිව්වොත් ස්ට්‍රෝබෙරි යෝගට් ඩ්‍රින්ක් එකක් වගේ. මේ ටික මුලින්ම බිල් කරගෙන ඉවර වෙලා උයන්නයි තියෙන්නේ. මට පස්සේ මතක් වෙලා මම එග් එකකුත් ගත්තා. මෙතන තියෙනවා සොසේජ්, චීස්, එග් ඒවත් ඔයාලට ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනේ මෙතන සර්විස් එක හරිම හොඳයි. එයාලා අපිට ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම දේවල් කියලා දෙනවා. ඔයාලට කියන්න මේ වීඩියෝ ක්ලිප් එක අරන් දුන්නෙත් එතන ඉන්න බොයි කෙනෙක්. බය වෙන්න දෙයක් නැහැ. ඔයා උයන්න දන්නේ නැති කෙනෙක් වුණත් මෙන්න මේ පැකට් ටික දාගෙන කලවම් කරගන්න තමයි තියෙන්නේ. එතන ඉන්නයි කියලා දෙන නිසා ලොකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න මගේ රාමෙන් එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. ඔයාලත් රාමෙන් වලට කැමතිද? එහෙනම් ඔයාලා try කරලා තියෙන හොඳම ෆ්ලේවර් එක මොකද්ද? කියන්න බලන්න. මෙන්න මේ ඩ්‍රින්ක් එක මම රයිස් කප් එකට දාලා try කරලා බැලුවා. මෙන්න මේ ඩ්‍රින්ක් එක මම එහෙදි බොනකට නම් හරීම රහයි. ඒ වුණාට මෙතන මට වැඩි සෙට් උනේ නැහැ. මං හිතන්නේ කූල් මදි. නැත්තම් වෙන වෙනසක් වෙන්න විදිහක් නැහැනේ. ඔයාලා මෙතනට ගියොත් අනිවාර්යෙන්ම හොඩ්ඩක් කියන රාමෙන් එක ඉල්ලන්න. ඒකට තියෙන්නේ black color cover එකක්. මට ඒක මෙතනින් දුන්නේ නම් මෙතන තියෙන සැර වැඩිම රාමෙන් එක කියලා. මම ගොඩක් සැර කන කෙනෙක් නෙවෙයි. ගොඩක් තියා මම පොඩ්ඩක්වත් සැර කන්නේ නැහැ. ඉතින් ඔයා සැර කන කෙනෙක් නම් ඔයාට මේක පොඩ්ඩක්වත් සැර නැති වෙයි. ඒ වුණාට මේක හරිම රහයි. ඔයා මේක ගියොත් අනිවාර්යෙන්ම try කරන්න. මගේ අලුත්ම YouTube එකේ vlog වලට ඔයාලා දෙන ආදරය ඇත්තටම මට ගොඩක් වටිනවා. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම thank you. ඉස්සරහටත් මම මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩාක් ඔයාලට අරගෙන එන්නම්. කාලා බීලා ඉවර වෙලා මම ආයෙ ටුක් එකක් දාගෙන ගෙදර යනවා. අද මගේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමදාම වගේ මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටපු ඔයාලා හැමෝටම thank you. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.
bye